Good morning, everyone. අද අපි International Association for College Education සංවිධානය විසින් ලෝපුරා ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන දේශන මාලාවක වැදගත් දේශනයක් ගැන කතා කිරීමටයි යන්නේ. Effective Classroom Management for College Education යන දේශන මාලාවේ කොටසක් ලෙස ප්‍රීති ත්‍යාගී මෑම් විසින් ඉදිරිපත් කරන ලද Effective Classroom Management and Student Engagement යන ඉතා වැදගත් මාතෘකාවක් පිළිබඳ දේශනයේ සිංහල පරිවර්තනය මෙය. මෙම දේශනය තුළින් පන්ති කාමරයේ කාර්යක්ෂමව කළමනාකරණය ආකාරය, ශිෂ්‍යයන් සක්‍රීයව පාඩම් වලට සම්බන්ධ කරගන්නා ක්‍රම, නවීන ඉගැන්වීමේ ක්‍රම භාවිත කරන ආකාරය යන කරුණු පිළිබඳව අපි ඉතා හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එම නිසා අද අපි මේ දේශන සරලව පැහැදිලිව එකට අධ්‍යයනය කරමු. I'm Shiroza Ismat, principal of Sparkling International School. අද අපි කතා කරන්නේ effective classroom management and student engagement. Objective of effective classroom management. කාර්යක්ෂම පන්ති කාමරයක කළමනාකරණය අරමුණු ගැන අපි දැන් බලමු. Classroom management කියන්නේ පන්ති කාමරය හොඳට සංවිධානය කරලා ශිෂ්‍යයන්ට හොඳ learning environment එකක් ලබා දීමයි. මේකේ ප්‍රධාන අරමුණ වන්නේ academic success සහ personal development. ඒ දෙකම develop කරන එකයි. මේකට වැදගත් objective කීපයක් තියෙනවා. ආරක්ෂිත සහ පිළිවෙලට පන්ති කාමරය තියා තබා ගැනීම. Establish a safe and ordinary environment. සිසුන්ට safe සහ respectful environment එකක් තියෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝ එතන ඉගෙන ගන්නේ. අවුරුද්දේ ආරම්භයේදී ගුරුවරයෙක් classroom rule ටිකක් දාන්න ඕනේ. ඒ කියන්නේ කතා කිරීමට පෙර අත ඉස්සන එක, අනිත් අයගේ අදහසට ගරු කරන්න, පන්ති කාමරයේ පිරිසිදු තබා ගන්න, මේ වගේ simple rules, discipline rules ටිකක් තියාගත්තම පන්ති කාමරයේ peacefully teacher කෙනෙකුට උගන්වන්න පුළුවන්. ඒ වගේම අනිත් ක්‍රමය තමයි maximum learning time. ඉගෙනුම් කාලය හොඳට භාවිතා කිරීම. ගුරු ක්ලාස්රූම් එකේ හොඳට භාවිතා කළ යුතු මේ ඉගෙනුම් කාලය. පන්ති කාමරයේ අර සද්දෙන කන්ට්‍රෝල් කරන්න බැරි නම් ටීචර්ගේ අර ටයිම් මැනේජ්මන්ට් එක අප්සෙට් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඊට කලින් ටීචර් පන්ති කාමරේ කන්ට්‍රෝල් කරගෙන ඉන්න ඕන. කන්ට්‍රෝල් කරොත් තමයි ටීචර් පුළුවන් වෙන්නේ එයාගේ ටයිමින් එක මැක්සිමම් ලර්නින් ටයිම් එක ළමයින්ට දෙන්න. අනිත් එක ගැන බලමු අපි. promote positive teacher student relationship. හොඳ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ශිෂ්‍යයන්ට කියන දරුවන්ට ටීචර් එක පොසිටිව් රිලේෂන්ෂිප් එකක් තිබ්බොත් තමයි ළමයාට කන්ෆිඩන්ස් එකක් වෙන්නේ. ඒ කියන්නේ දරුවෙක් ආන්සර් එකක් දීපු ගමන්ම නිකන් එක සැරේටම that is wrong. ඔක වැරදි. ඕන මේ කියන්නේ. ඒ වගේ වචන කියන්න නරකයි. ළමයාට දෙන්න ඕනේ good effect. Let's think about it together. Oh, I will help you to do this one. Good try. මොනවද ළමයට කන්ෆිඩන්ස් වෙන වචන තමයි දෙන්න ඕන. නැත්නම් එක සැරේම ඔයා කරන එක වැරදි. ඔක වැරදි. ඔයා දන්නේ නැහැ මොකුත්. ඒ වගේ වචන කියන්න නරකයි. ඒක ළමයා ආයි උත්සාහ කරන්නේ නැහැ. ඒ තව දෙයක් කරන්න. support consist routine. ස්ථිර පන්ති රටාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ළමයාට පන්ති කාමරේ සිද්ධ වෙන දේ පහසුවෙන් අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ දිනපතා පටන් ගන්න කලින් warm up question කරනවා, lesson introduce කරනවා. ඉතින් ළමයා දන්නවා ටීචර් ආව දැන් අපිට warm up questions දෙනවා. ඊට පස්සේ lesson එක introduce කරනවා. ඒ වගේ next step එක ළමයා දැනගන්නවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. නැත්නම් එක සැරේටම ගිහිල්ලා ළමයි පොත ගන්න කලින්ම නෝට් එක කියවනවා. ඒ වගේ දේවල් හරියන්නේ මේ පන්ති කාමරේ මැනේජ්මන්ට් එකට.
ඒ වගේම තවත් අරමුණක් තමයි enhance learning outcome. ඉගෙනුම් ප්‍රතිඵල වැඩි දියුණු කිරීම. ළමයි ලෙසන් එකට engage වෙනකොට සහභාගී වෙනකොට ඒගොල්ලන්ගේ අවධානය අවබෝධය මතකයේ වැඩි වෙනවා. For example ළමයට ලෙසන් එකක් උගන්වනකොට දැන් අපි parts of tree වගේ ලෙසන් එකක් කරනකොට අපි ළමයින්ට එළියට එක්කගෙන ගිහිල්ලා ගහක් පෙන්නලා ඒ වගේ ළමයාගේ දායකත්වයත් එක්ක නැත්නම් පැලයක් හිටවලා පැලේ වර්ධනයේ ප්‍රභා සංශ්ලේෂණය ඒක පැලයක් වර්ධනය වෙලා ඒකෙන් ළමයා ඒක රියල් ලයිෆ් ලර්නින් කියන්නේ තියරි එක කනෙක්ට් වෙන රියල් ලයිෆ් ලර්නින් එකට. එතකොට ළමයාගේ මතක ශක්තිය වැඩි වෙනවා. පන්ති කාමරේ parts of free එක බෝඩ් එකේ අඳිනවට වඩා ප්‍රභා සංශ්ලේෂණ එකෙන් සීඩ් එකක් දාලා ඒක වර්ධනය වෙනදී බෝඩ් එකේ අඳිනවට වඩා ඒක අත්දැකීමේ ළමයා ලැබුවොත් ළමයාගේ මතකය වැඩි වෙනවා. ඒ වගේ මෙයාගේ තේරුම් ගැනීමේ ඒ ප්‍රවණතාවයත් වැඩි වෙනවා. අනිත් එක build social emotional skill සමාජීය සහ හැඟීම් කුසලතා වර්ධනය කිරීම. දැන් ළමයි ටීම් වර්ක් එකක් වශයෙන් වැඩ කරනකොට ළමයි තුළ මේක ඇති වෙනවා. කොමියුනිකේෂන් එක, සංනිවේදනය, කෝපරේට් එකට එකතු වැඩ කරන එක, respect others ideas අනිත්‍යගේ අදහස් වලට ගරු කරන ළමයි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ළමයට අපි ප්‍රොජෙක්ට් එකට දුන්නම ළමයි එතන කතා කරනවා. තව කෙනෙක් මොනවාරි කිව්වම ඒකට ගරු කරනවා. අපි එහෙම කරමු. නැතුව මමත් නෑ මම විතරයි කරේ මම තමයි දන්නේ මම තමයි ලොක්කා. ඒ මතේ නැතුව අනිත් අයට අදහස් කරන්න අදහස් උමාරු කරගන්න ළමයා පුරුදු වෙනවා. reduce behavioral issues දරුවන්ගේ අහිතකරව ගැටුම්කාරී ඇසිරින් රටාව අඩු කරගන්න ඕනේ. හොඳ ඇසිරින් රටාව ප්‍රවර්ධනය කරන්න ඕනේ. ළමයි කැමැත්තෙන් ආසාවෙන් සහභාගී වෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනවා නම් ළමයි ආසාවෙන් තමයි සහභාගී වෙන්නේ. අර පන්ති කාමරේ වාඩි වෙලා කොනක ඉන්න ළමයාත් අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට ඒ ළමයි තමයි ගොඩාක් උදව් කරන්නේ. ගොඩාක් වැඩ කරන්නේ. හැමදේම දුවල කරනවා. ඒ ළමයි කැමති. ඒ ළමයි වාඩි වෙලා එක පැත්තකට ලියනට කැමති නැහැ. ඒතර එක විදියටම ට්‍රැඩිෂනල් ටීචින් මෙතඩ් එකට උගන්වනකොට ළමයි මොකද කරන්නේ? එක පැත්තකට ගුලියුල එක වගේම ඉන්නවා. හැබැයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරනකොට ඒ ළමයි ඔක්කොම ස්මාර්ට් වෙනවා. ඒගොල්ලන්ගේ අවධානයත් වැඩි වෙනවා. අනිත් එක තමයි foster active participation. සක්‍රීය සහභාගීත්වයක් වැඩි වෙනවා. ඔව් ඇත්තෙන්ම. ළමයි ප්‍රශ්න කරනවා, අදහස් ඕවර් කරගන්නවා, ඒගොල්ලන් දන්න දේවල්. ඒගොල්ලෝ කියනවා අතර මේකෙන් තියෙන මෙර ලෙක්චර් යන්නේ මේ ලෙක්චර්ස් දෙනවා කියන්නේ ටීචර් එනවා ටීචර් කියනවා ළමයි ලියනවා නැත්නම් අහගෙන ඉන්නවා. හැබැයි ළමයි මෙතන කියන ඇක්ටිව් ලර්නින් මෙතඩ් එකට ළමයි මෙතන කැමති මොකද්ද කරන්න ඕනයි. මේ මොකද්ද ඊට පස්සේ වෙන්නේ? මොකද්ද අපිට කරන්න පුළුවන්? ඒගොල්ලෝ ක්‍රිටිකල් තින්කින් එකක් වෙනවා. ඒකේ ළමයිගේ සහභාගීත්වය වැඩි වෙනවා මේකේ. ඕකේ. විවිධ ළමයි වර්ග ගැන බලමු. ශිෂ්‍ය කියන්නේ ළමයි වර්ග කීපයක් තියෙනවා. දැන් අපි කතා කරන්නේ නැහැ ඒක විශේෂ දෙයක්. මේක පන්ති කාමරේ අනිවාර්යෙන් learners and personalities different types of learners and personalities ඒක ළමයිගේ විවිධත්වය ගුරුවරයා දැනගන්න ඕනේ. ඒගොල්ලන්ගේ ළමයිගේ learning style එක personality එක ගුරුවරයෙක් අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එතකොට තමයි ගුරුවරයාට පන්ති කාමරේ ලස්සන උගන්වන්න පුළුවන්. දැන් මුලින්ම බලමු learning styles. ළමයි ඉගෙන ගන්න ක්‍රම තියෙනවා. සමහර ළමයි visual learners. ඒ කියන්නේ visual එකක් ඒගොල්ලන් visual තමයි. මොකද picture එකක්, diagram එකක්, chart එකක්. වල ඒගොල්ලෝ ඉක්මනට තේරුම් ගන්නවා. ඒගොල්ලෝ වීඩියෝ එකක්. ඒ වගේ දේ ඒගොල්ලන්ගේ තේරුම් ගැනීම වැඩි වෙයි. ඒ ජල චක්‍රයක් ගැන, වෝටර් සයිකල් එක ගැන කියනකොට අපිට පින්තූරයක්, වීඩියෝ එකක් ඒ වගේ දේවල් කරන්න ළමයි ගොඩක් කැමති. මේ visual learnersලා. PowerPoint slides use කරන්න පුළුවන්, colorful chart use කරන්න පුළුවන්. නැත්තම් බෝඩ් එකේ ලස්සනට අඳින්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ visual learnersලා ඒ visual එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. auditory learners මේගොල්ලන් කැමති අහන් ඉන්නයි කතා කරන්න. ඒ කියන්නේ මේගොල්ලන්ට හොඳට මේ ටීචර් මේ ලෙසන් එකක් දෙනකොට හොඳට සමන් දෙන්න පුළුවන්.
ඒ වගේම ප්‍රශ්නත් කරනවා. classroom discussion මේ ළමයින්ට දෙන්න පුළුවන් අපිට. debates දෙන්න, story telling, reading loudly. ඒ ළමයි බය නැහැ. බය නැතුව ඉදිරිපත් වෙලා මේ වගේ වැඩ activities කරනවා. kinetic learning. ඒ කියන්නේ මේ ළමයි කැමති ඒගොල්ලන් move වෙන්න. ඒ කියන්නේ hand on activities. ඒගොල්ලන්ට move වෙවි වැඩ කරන්න තමයි කැමති. පන්ති කාමරේ වාඩි වෙලා lesson එකක් අහන් ඉන්න කැමති නැහැ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට කැමති ළමයි. දැන් සයන්ස් එකේ එක්ස්පෙරිමන්ට් එකක් කරනවා නම් ළමයි එළියට ගිහලා එක් කරනකොට ළමයට හොඳට අවධානය ලැබෙනවා. ඒ කියන්නේ මේ ළමයි කැමති ඇත්තටම රෝල් ප්ලේස් දෙනවා නම් එක්ස්පෙරිමන්ට් එකකට දෙනවා නම් බිල්ඩින් මොඩල්ස් හදන්න දෙනවා නම් එඩියුකේෂනල් ගේම්ස් දෙනවා නම් මේ ළමයි ගොඩක් කැමති. ඒ මාර්ගයේ මේ ළමයි වැඩි ඉගෙන ගන්නවා. තවත් ළමයි වර්ගයක් තමයි reading and writing learners. මේ ළමයි ලියන්නත් කැමති, මේ කියවන්නත් කැමති. ඒ කියන්නේ read notebook ලියනවා, notes ලියනවා, summarize කරන්න, worksheet කරන්න මේ ළමයි ගොඩක් කැමති. reading and writing learners. different types of students in the classroom. පන්ති කාමරයේ විවිධ ශිෂ්‍ය වර්ග ගැන අපි බලමු. සමහර ළමයි මේ අමාරු ඉගෙන ගන්න ශිෂ්‍යයන්. ඒ කියන්නේ the strugglers. ඒගොල්ලන් ඉගෙන ගන්නවා. හැබැයි academic පැත්තෙන් success වෙන්න ඒගොල්ලන්ට focus කරගන්න බෑ. personal challenge එකක් වෙන්න පුළුවන් සමහර විට academic challenge එකක් වෙන්න පුළුවන්. මේ ළමයින්ට මේ අවධානය දෙන්න බෑ. මේ ළමයි ගොඩාක් hard එක they may try hard. ඒත් ඒගොල්ලන් අර difficult එකක් තියෙන මේ lesson එක understanding කරන්න. මේ ළමයිව හැමතිස්සෙම encourage කරන්න ඕනේ. ඉවසීමේ මේ ළමයිත් ගනුදෙනු කරන්න ඕනේ. නැත්නම් ඉක්මනට ඒගොල්ලන් මේ කලකිරීමපත් වෙනවා. මේගොල්ලන් extra practice on-to-one guidance මේගොල්ලන් හැමතිස්සෙම අවධානයෙන් මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ. හැමතිස්සෙම මේගොල්ලන්ට praise කරන්න ඕනේ. good effort, keep trying. එතකොට මේ ළමයි motivate කරාම කැමතියි. overachievers. ඒ කියන්නේ ඊට හොඳ ප්‍රතිඵල ලබා ගන්න ළමයි. මේක highly motivated and competitive ළමයි. ගොඩාක් motivated වෙච්ච ළමයි. ඒ කියන්නේ මේගොල්ලෝ හැමතිස්සෙම පන්ති කාමරේ highly ඒ පෙන් ළමයි තමයි මේගොල්ලෝ. එතකොට මේ දරුවන්ට සමහරක් විට මේ දරුවන්ට ප්‍රෙෂර් එකක් වගේ ඒගොල්ලන්ගේ self එකම අර ස්පීඩ් එකට වැඩ කරලා. ඒ නිසාම මේ ළමයින්ට පන්ති කාමරේ leadership එක දෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් ලීඩර්ෂිප් එක ලස්සන කරනවා. ප්‍රොජෙක්ට් වගේ පොඩි දෙයක් දුන්නොත් ඇක්ටිවිටි එකක් දුන්නොත් මේගොල්ලන්ට ඒක කන්ටැක්ට් කරන්න දෙන්න පුළුවන්. අනිත් ළමයිට උදව් කරන්න. එතකොට මේ දරුවන්ගේ ලීඩර්ෂිප් එකත් ඩෙවලොප් වෙනවා. The dreamer. මේ dreamersලට creative ideas තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඒක output එකට දාගන්න තමයි බැරි. ඒගොල්ලන්ට full of ideas. ගොඩාක් ideas ඒගොල්ලන්ට තියෙනවා. ඒ මොකක් හරි ස්ට්‍රක් එකක් තියෙනවා මේගොල්ලන්ට ඒක ඉදිරිපත් කරගන්න බැරුව. ඒක නිසා මේගොල්ලන්ට creative activities දෙන්න ඕනේ. ස්ටෝරි එකක් කියන්න, ස්ටෝරි එකක් කියන්න, drawing competition වලට creative models and project. එතකොට මේගොල්ලන් ලස්සනට creative කරන ඒගොල්ලන්ට අවස්ථාවක් දුන්නම. The rule follower. Yeah, classroom වල rule followers ඉන්නවා. ඒ කියන්නේ rule followers කියන්නේ ඒගොල්ලන් ඕගනයිස් කරපු ඒවා මේ රෙස්පොන්සිබිලිටි එකක් තිබ්බොත් හැමදේම හරියට කරනවා. පන්ති කාමරේ රූටීන් හැමදේම හරියට කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන් අර රූල් එකට පටහැනිව කිසි දෙයක් කරන්න කැමති නැහැ. ටීචර්ස්ලා පුළුවන් මේ ළමයි මොනිටර් කරන්න. organize the classroom materials ඒ වගේම assist in the classroom management මේ වගේ දේවල් ටීචර්ට දෙන්න පුළුවන්. ගුරුවරයා මේ විවිධ ළමයි ගැන තේරුම් ගත්තොත් ගුරුවරයාට ගොඩාක් ලේසි මේ පන්ති කාමරේ බැලන්ස් කරගන්න. ළමයිව තේරුම් ගත්තේ නැත්නම් ගුරුවරයාට ගොඩාක් අමාරු වෙන පන්ති කාමරේ බැලන්ස් කරන්න. නවීන ඉගෙනුම් ක්‍රම. ඇයි මේ නවීන ඉගෙනුම් ක්‍රම වැදගත් වෙන්නේ? Innovative teaching methods. ඉස්සර කාලේ නම් අධ්‍යාපනය කියන්නේ ගොඩක් වෙනස්.
ක්ලාස්රූම් එකේ තියෙන්නේ ටීචර් සෙන්ටර් ක්ලාස්රූම් එකක්. ටීචර් එක්ස්ප්ලেইন කරනවා ළමයා වාඩි වෙලා අහන් ඉන්නේ ඊට පස්සේ ගිරව වගේ මෙමරයිස් කරන එක. ඒත් අද එහෙම නෙමෙයි. ඒක කන පිට පෙළලා තියෙන්නේ. අද හැමදේම ඩිවෙලොප් වෙලා තියෙන්නේ ටෙක්නොලොජි, ඩිජිටල් ටූල්ස්, මොඩර්න් ලර්නින් එන්වයරන්මන්ට් එක තමයි අද ගිහලා තියෙන්නේ. එතකොට ළමයිට හයිබ්‍රිඩ්, ඒ කියන්නේ ඔන්ලයින් ඇන්ඩ් ෆිසිකල් මෙතඩ් එකට ඉන්ටරැක්ටිව් ලර්නින් එන්වයරන්මන්ට් එක ළමයින්ට තියෙන්නේ. මේ චැලෙන්ජ් එක නිසාම ටීචර්ස්ලට වෙනවා ඉනෝවේටිව් ටීචර් ස්ට්‍රැටජිස් ඉගෙන ගන්න. ඒ අනුව ළමයට උගන්වන්න. නැත්තම් ටීචර්ට අමාරුවක් වෙනවා. දැන් මේ නවීන ඉගෙනීමත් එක්ක. ස්ටුඩන්ට් සෙන්ටර් ෆෝකස්. ඇත්තටම මේ ස්ටුඩන්ට් සෙන්ටර් ශිෂ්‍ය කේන්ද්‍රීය කරගත් ඉගෙනුම් ක්‍රමයක් තමයි මේ දැන් යන්නේ. නවීන ක්‍රම ඉගෙනුම් ක්‍රමයේ එක ක්‍රමයක් තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය කරගෙන ඉගෙනුම් ක්‍රමය. ටීචර් මොකද්ද උගන්වන්නේ එක නෙමෙයි. මොකද්ද ළමයි අද ඉගෙන ගත්තේ කියන එක තමයි. ඒ ටීචර් කියන්නේ ලෙක්චර් කෙනෙක් නෙමෙයි. ෆැසිලිටේටර් ඕ ගයිඩර්. ගයිඩ් කරන්න ඕන ළමයිට. නැත්නම් දේශන දෙන කෙනෙක් නෙමෙයි. ටීචර් ඩිස්කස් කරන්න පුළුවන් ගෲප් ඇක්ටිවිටිස් ළමයිත් එක්ක රිසර්ච් ළමයි ටොපික් දීලා ඒකට උදව් කරන්න පුළුවන්. එතකොට ටීචර් විතර ඇක්ටිව් පාර්ටිසිපේට් ඩීපර් අන්ඩර්ස්ටෑන්ඩින් කෙනෙක් වෙන්න ඕනේ ළමයි ගැන. අනිත්කම තමයි ඇක්ටිව් ලර්නින් සක්‍රීය ඉගෙනීම. ඇක්ටිව් ලර්නින් මේකේ ඇක්ටිව් ලර්නින් එකේ ළමයිව එන්කරේජ් කරනවා තනිකර ඒගොල්ලෝ පාර්ටිසිපේට් ඇක්ටිව්ලි. ඒගොල්ලෝ පාර්ටිසිපේට් සහභාගී වෙන්න ඕනේ සක්‍රීයව හැම දෙයකම. ළමයා සයිලන්ස් මෙම්බර් කෙනෙක් නෙමෙයි ක්ලාස් රූම් එකේ. ළමයා කතා කරනවා, ප්‍රශ්න විසඳනවා, තමන්ගේ අදහස් කියනවා. for example මම කලින් කිව්වා වගේ how plants grow. මේ වගේ ප්‍රශ්නයකට seeds එකක් පැල කරලා ඒක grow වෙන හැටි ළමයා observe කරනවා. දවස් කීපෙකට පස්සේ ළමයා දැනගන්නවා. ඒක ළමයා ඉගෙන ගන්න real life experience එකත් එක්ක hand on experience එක තමයි ළමයා ඉගෙන ගන්නේ. ඒ වගේ තවත් ක්‍රමයක් තමයි නම්‍යශීලී භාවය හා අනුගත වීමේ හැකියාව. හැම ක්ලාස් රූම් එකකම අපිට ලැබෙන්නේ විවිධ ළමයි. විවිධ ඉගෙනුම් ක්‍රම වලට කැමති ළමයි. විවිධ ආසාවන් තියෙන ළමයි. ටීචර් කෙනෙක් වශයෙන් අපි ඒ ළමයි අඳුනගෙන ඒ ළමයින්ට ඕන විදිහට දෙන්න ඕනේ. මල්ටිපල් මෙතඩ් අපි ටීච් කරනකොට මල්ටිපල් මෙතඩ් යූස් කරන්න ඕනේ. ඒතකොට අපි විෂුවල් එකක් යූස් කරන්න ඕනේ, ළමයිට ඒක ඩිස්කස් කරන්න ඕනේ, හෑන්ඩ් ඔන් ඇක්ටිවිටිස් කරන්න ඕනේ, ඩිජිටල් ටූල්. ඒ ඔක්කොම යූස් කරලා ලෙසන් එක කරාම ඒ ළමයි හැමෝටම හැම වර්ග ළමයින්ට මේ ලෙසන් ටික ලැබෙනවා. ඒ ටීචර් ලෙසන් ප්ලෑන් එකක් කරනකොට ඒ ටික වෙන් කරලා තමයි ලෙසන් ප්ලෑන් එක කරන්න ඕන. දැන් ඉස්සි වගේ ලෙසන් එක උගන්වනකොට වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන්. ටොපික් එක එක්ස්ප්ලেইন කරනවා. ගෲප් ඇක්ටිවිටිස්, ගෲප් ඩිස්කෂන් කරනවා. ඒක ළමයින්ට ක්‍රියේටිව් ටයිම්ලයින් ඔෆ් ඉවෙන්ට්. ළමයින්ට ඉවෙන්ට් එකක් ක්‍රියේට් කරනවා. එතකොට මේකෙන් හැම වර්ග ළමයින්ටම ඉගෙන ගන්න පුළුවන්. තේරෙනවා ලෙසන් එක. ඒක විශේෂයි. ඕකේ. දැන් අපි බලමු innovative teaching strategies. නවීන ඉගෙනීමේ ක්‍රම. ගුරුවරුන් වශයෙන් අපි ඉගෙන ගත යුතු ක්‍රම. ඕකේ මේ ස්ලයිඩ් එකකින් කියන්නේ ඒක තමයි. දැන් ශිෂ්‍යයාට අනුව ඉගෙනීම. personalized learning. ඒ කියන්නේ ශිෂ්‍යයාට අනුව ඉගෙනීම. ගුරුවරුන් ටීචර් උගන්වනකොට ළමයාව තේරුම් ගන්න ඕනේ. ළමයාගේ අවධානය individually needs interest and learning space. ළමයා කොතනද ළමයා ඩ්‍රොප් වෙලා තියෙන්නේ? ඒ තැන ගුරුවරයා දැනගන්න ඕනේ. ඒ අනුව ඒ ළමයිට ලෙසන් එක more practice ඕන ළමයිට more practice අනිවාර්යෙන් දිය යුතුයි. ඒ වගේ අනිත් ක්‍රමය තමයි ඉගෙනීමේදී games භාවිත කරන්නේ. ඒ කියන්නේ gamification of learning. games මගින් ළමයින්ට උගන්වනවා. play based learning එකත් මේක තමයි. එතකොට ළමයිට reward දෙනවා, challenges දෙනවා, point දෙනවා, levels දෙනවා games මගින්. ඒ කියන්නේ හැම එකකම පොඩි පොඩි games එකක් හදා ගන්න පුළුවන්. අනිත් ඉගෙනුම් ක්‍රමෙද active learning method එක. active learning method එක කියන්නේ
ඒක ක්ලාස් රූම් එකේ ළමයා නිකන් ලිසනර් කෙනෙක් නෙමෙයි. ටීචර් නිකන් ලෙක්චර් කෙනෙක් නෙමෙයි. ඒක දරුවා මේ හැම ඩිස්කෂන් එකකටම පාර්ටිසිපේට් වෙනවා. සහභාගී වෙනවා. ප්‍රොබ්ලම් සෝල්ව් කරනවා. ඇක්ටිව්ලි වැඩ කරනවා. for example මම කලින් කිව්වා වගේ මේ plants seeds plant grows ඒක රෙකෝඩ් එක ඊට පස්සේ ලියනවා. ඒක ළමයි මේ ඇක්ටිව්ලි සක්‍රියව ඉගෙනුම් ක්‍රමයට සහභාගී වෙනවා. ස්මෝල් ගෲප් ඩිස්කෂන් අනිවාර්යෙන් ටීචර් කෙනෙක් ළමයින්ට උගන්වනකොට ස්මෝල් ගෲප් ඩිස්කෂන් තියන්න ඕනේ. ගෲප් වලට ළමයි බෙදලා ටොපික් එක දාන්න ළමයිට කතා කරන්න. ඒක ළමයි අනිත් අයගේ අදහසට ගරු කරන්න, කොමියුනිකේට් කරන්න, කොමියුනිකේෂන් එක කරන්න, ටීම් වර්ක් එක, රෙස්පොන්සිබිලිටීස් ඒ ඔක්කොම එනවා. blended learning කියන්නේ මොකද? ට්‍රැඩිෂනල් ලර්නින් එකත් එක්කම digital learning tools use කරන එක. ට්‍රැඩිෂනල් කියන්නේ පන්ති කාමරේ ඔන්ලයින් ඉගෙන ගන්නකොටම digital tools use කරගෙන ළමයට වීඩියෝ එකක් නැත්නම් outside එකේ කියලා ටෙක්නොලොජි එක use කරන්න පුළුවන්. ටෙක්නොලොජි එක use කරන digital learning tool එක use කරන එක තමයි blended learning කියන්නේ. enquiry based learning කියන්නේ ළමයා ලබා ප්‍රශ්න ඇති කරන්න ඕන. ළමයා ප්‍රශ්න අහන්න ඕන. ළමයාට ප්‍රශ්න අහන විදියට තමයි අපි ටොපික් එක දෙන්න ඕන. ඒක ළමයා ප්‍රශ්න අහනවා. ටීචර්ගේ මේක කොහොමද වෙන්නේ? ඒක එහෙමනේ. කියලා ළමයා කුතුහලයක් ඇති වෙන විදියට අපි ටොපික් එක දුන්නොත් ළමයට ප්‍රශ්න ගොඩාක් ඇති වෙනවා. ළමයි ගොඩාක් ආසයි මේ කියුරියසිටි එකට කුතුහලයට. ෆ්ලිප් ක්ලාස්රූම් කියන්නේ ළමයාට පෙර සූදානම් වෙන්න, ගෙදරදී පෙර සූදානම් වෙන්න අපි ළමයට ඇක්ටිවිටිස් දෙනවා. සමහර මේක වීඩියෝ එකක් වෙන්න පුළුවන්, වර්ක්ෂීට් එකක් තුලත් වෙන්න පුළුවන්. ළමයා ගෙදරදී ප්‍රී රෙඩි වෙලා පන්ති කාමරයට ආවම පන්ති කාමරේ ටීචර් එක එකතු වෙලා ලෙසන් එක කරනවා. ලෙසන් එක ඩිස්කස් කරනවා, නැත්නම් ලෙසන් එක ගැන ඇක්ටිවිටිස් කරනවා. අනිත් එක තමයි ටීම් බේස්ඩ් ලර්නින්. ඒ කියන්නේ ටීම් එකක් වගේ එකට එකතු වෙලා ප්‍රොබ්ලම් සෝල්ව් කරන එක. peer assist learning තමන්ගේ යාළුවන්ට උදව් කරන්න ළමයින්ට පුරුදු කරන්න ඕනයි. problem based learning ඒ කියන්නේ problem based learning focus ඒකේ focus කරන්නේ real life එකේ තියෙන problem එක solve කරන්න. ඒකේ teacher එතකොට මේ ක්‍රම යොදා ගන්න ඕනයි. දැන් ළමයට අපි ප්‍රශ්න විසඳලා ඊට පස්සේ ළමයට කියලා වැඩක් නැහැ. දැන් ප්ලාස්ටික් රිඩියුස් කරන්නේ කොහොමද අපේ ඉස්කෝලේ? ළමයන්ට ඒ ප්‍රශ්නේ අපි දානවා. ඒතකොට ළමයා ක්‍රිටිකල් තින්කින් එක තින්ක් කරනවා. එයා රෙස්පොන්සිබල් එක එයා යෝජනා කරන අපිට මේ වගේ දේවල් අපි කරමුනේ අපි ඉස්කෝලේ. මේ ප්ලාස්ටික් එක නැති කරන්න. ළමයා ඉතල මේ ප්‍රොබ්ලම් එක සෝල්ව් කරන්න ඕනේ. නැත්තම් ප්‍රශ්නේ දීලා ටීචර් උත්තර ඔක්කොම දීලා විසඳන ක්‍රම ටීචර්ම දුන්නොත් එතකොට එතන ප්‍රොබ්ලම් බේස්ඩ් ලර්නින් එකක් වෙන්නේ නැහැ. computer assistant teaching ළමයින්ට interactive learning experience එකක් ගන්න education videos digital quiz interactive presentation ඒ වගේ දේවල් ළමයට දෙන්න ඕනයි. ඒ කියන්නේ කම්පියුටර් එක යූස් කරලා. mnemonics කියන්නේ memory technique එකක්. mnemonics කියන්නේ memory technique එකක්. එතකොට මේ බලන්න my very educated mother just served as noodles. ඒ මෙතන planets වල නම් වල ෆෝමුලා කර තමයි තියෙන්නේ. දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්ත උපුල් ඊළඟ නැවේගින් ධම්මි නිද්ද බලාවරේ දිශා ටික ඒ වගේ. එතකොට මෙමරි ටෙක්නික් එක ළමයිට දෙන්න ඕන ළමයින්ට ඊසියට මතකයේ තියාගන්න. දැන් අපි බලමු නවීන ඉගෙනීමේට උපකාරී වෙන වැදගත් අංග ටිකක්. ටෙක්නොලොජි ඉන්ටරැක්ෂන් ටෙක්නොලොජි භාවිතා කිරීම. මේ ටෙක්නොලොජි එකෙන් ළමයින්ට ලෙසන් එක ගොඩාක් ඉන්ට්‍රස්ට් එකට ඉන්ටරැක්ටිව් එකට කරන්න පුළුවන්. මේ ටෙක්නොලොජි එකේ ටීචර් තමන්ගේ ඉන්ෆර්මේෂන් ටික තමන් එකතු කරපු කරුණු ටික ළමයට දෙන්න ගොඩාක් ඊසි. ලේසි ළමයට තේරුම් ගන්නත් පුළුවන්. එඩියුකේෂන් වීඩියෝ, ඉන්ටරැක්ටිව් ප්‍රසන්ටේෂන්, ලර්නින් ඇප්ස්, ඔන්ලයින් ක්විස් ඒ වගේ දේවල් දෙන්න පුළුවන්. දැන් ජියෝග්‍රැෆි වගේ ලෙසන් එකක් දුන්නම short animation of the volcano එක animation එක ළමයිට පෙන්වන්න පුළුවන්. එතකොට මේ ටෙක්නොලොජි එක
use කරන එකත් ගොඩක් හොඳ දෙයක්. අනිත් එක තමයි collaborative learning. ළමයිව team work එකක් වගේ කරන්න ඕන. team work එකක් වගේ කරනකොට ඒත් ඉගෙනුම් ක්‍රමයක් තමයි. problem solving මම කලින් කිව්වා වගේ problem solving එක ඒ කියන්නේ ඉස්කෝලේ ප්ලාස්ටික් එක රිඩියුස් කරන්නේ කොහොමද? අනිත් එක continuous assessment එකක් වෙනවා අනිවාර්යෙන්. දැන් traditional teaching method එකේ නම් final examination එක තමයි තියෙන්නේ. ඉතින් term by නැත්නම් year by. ඒක හැබැයි මේකේ මේ නවීන ඉගෙනුම් ක්‍රමයේ වෙන්නේ continuous assessment එකක්. ඒ කියන්නේ හැම assessment එකම project එකක් දුන්නත් activity එකක් දුන්නත් group project එකක් presentation එකක් ඒකෙම අපිට බලා ගන්න පුළුවන් ළමයා කොතරම් දුරට මේ පාඩම අවබෝධයට අරන් තියෙනවද? කොච්චර ඉන්ට්‍රස්ට් එකේ වැඩ කරනවද? ඒතර කොහෙද ළමයා හැලුනේ? ඒ ඇලුන ක්‍රමයක් එතනට අපිට කරන්න පුළුවන් දේවලුත් අපිට බලා ගන්න පුළුවන්. creativity encouragement අනිවාර්යෙන් ළමයිව මේ encourage කරන්න ඕනේ ළමයින්ගේ creativity එක imagination එකට. history lesson ළමයිට boring lesson එකක්. ඒ වගේ lesson එකක් post හදන්න timeline එකක් ඒ වගේ දේවල් අස්සල දෙන්න පුළුවන්. individualized learning path මේක අවසාන වර්ෂයේ අපි මේ ගැන කතා කරන්නම්. ළමයි සමාන ළමයි ඉක්මනට අල්ල ගන්නවා. සමාන ළමයිට අපේ support එක ඕනේ. slow learners. ළමයිගේ වෙනස තේරුම් අරගෙන ගුරුවරු ළමයිට lesson එක දෙන්න ඕනේ. ළමයිට support එක දෙන්න ඕනේ. දැන් අපේ real world relevance සැබෑ ජීවිතයට සම්බන්ධව ඉගෙනීමේ ක්‍රම. ළමයාගේ classroom එකේ activity connect වෙන real world එකත් එක්ක. එතකොට ළමයාට තේරුම් ගැනීමට අවබෝධ කරගන්නත් පාඩම මතකේ තබා ගැනීමත් වැඩි වෙනවා. ළමයිව හැමතිස්සෙම ෆීඩ්බැක් එකක් දෙන්න ළමයිට. ඒගොල්ලන් කරපු දේ ඒගොල්ලන්ට ප්‍රශංසා කරන්න ඕනේ. ළමයින්ට උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැරදි අනිවැරදි වලට අපි ගයිඩ් කරන්න ඕනේ. ඒගොල්ලන් ඉම්ප්‍රූව්මන්ට් එකට අපි උදව්වක් වෙන්න ඕනේ. නැතුව ඔයා වැරදි වල මොකුත්ම දන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට බනින්න නැතුව ඒගොල්ලන්ට එකතු වෙලා ඒ වැරද්ද ටීචර්ත් එකතු වෙලා මිස්ටේක්ස් එක හදන්න ඕන. ඔයගේ අදහස ගොඩාක් හොඳයි. අපි මේ වගේ මේක කරමුනේ කියලා එයාගේ අදහස් එයා මොනවද එකක් ඉතලනේ අදහස් දෙන්නේ. ඒකට තව දෙයක් අපිට එකතු කරන්න පුළුවන්. cultivation and soft skill. ඇත්තටම මේ education කියන්නේ only academic knowledge එකක් නෙමෙයි. soft skill එක improvement වෙන්න ඕනේ. ළමයට communication කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් කට්ටියත් එක්ක කතා කරලා ප්‍රශ්නයක් විසඳ ගන්න. ටීම් වර්ක් එකක් කරන්න. time management එක අනිවාර්යයෙන් මේ soft skill එක ළමයා තුළ තිබිය යුතුයි. responsibility එක share කරන්න එතකොට තමයි. අනිත් එක අදහස් වලට ළමයා ගරු කරන්න ඉගෙන ගන්න එතකොට තමයි. තමන්ගේ අදහස confidently ඉදිරිපත් කරන්න ළමයට පුළුවන් වෙන මේ soft skill එකේ. පොතටම විතරක් ළමයි සීමා කරන්න නරකයි. දැන් බලමු මේ නවීන ඉගෙනීම් ක්‍රමයේ තියෙන වාසි මොකද්ද කියලා. මේ innovative teaching method එක දෙගොල්ලන්ටම ගුරුවරුන්ටත් ළමයින්ටත් දෙගොල්ලන්ටම වාසි. මේකේ දෙගොල්ලම more engaging වැඩියෙන් සහභාගී වෙනවා. interactive and make a student centered learning method එකක් වෙනවා. ළමයින්ට encourage කරන්න ඕනේ research and exploration වලට. එතකොට ළමයාගේ අර interactive එක වැඩි වෙනවා. තවත් සමාජය ගැන තමන් දන්න දේ ගැන හොයන්න පුරුදු වෙනවා. Find 3 ways of community can reduce environment pollution. ළමයි නිකන් කරුණු කියනත් ඒගොල්ලෝ ගැඹුරින් හිතන්න ළමයිට පුරුදු කරන්න ඕනයි. ඇත්තට මේ method එක ළමයට ගැටලු විසඳීම සහ විවේචනාත්මක සිතීමේ හැකියාව වැඩි කරනවා. ඒ ළමයා ඒක ගැටලු විසඳනවා. ඒකට පොතට විතරක් ළමයි සීමා වෙන්නේ නැතුව නිකන් මෙමරයිස් කරලා ටෙක්ස්ට් බුක් එක මෙමරයිස් කරලා කියන්නේ නැතුව ළමයි ක්‍රිටිකල් තින්කින් එයා හොඳට කල්පනා කරනවා මොකද්ද කරන්න ඕනේ කියලා. for example science lesson එකේ pollution එක reduce කරන විදිය උගන්වන්නට වඩා
ළමයට ඒකට සහභාගී වෙන්න. What can we do in our school to reduce plastic waste? එතකොට ළමයා reusable bottle use කරමු, recyclable bins use කරමු. ඒ ළමයා අපිට යෝජනා කරනවා. අපි එමෙ awareness posters හදමු. ඒ ළමයා හිතනවා මේක ප්‍රායෝගිකව කරන්න. කරලා ඒගොල්ලන්ට ඒක කරන්න ඉම්ප්ලිමන්ට් කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ වගේම අනිත් පොයින්ට් එක තමයි facilitating incremental learning. ඒක පියවරෙන් පියවර ඉගෙනීම. ඒක තවත් වැදගත් concept එකක්. මේකෙන් තියන්නේ step by step ළමයට දෙන්න ඕනේ. ඒකෙන් too much information. ගොඩාක් තොරතුරු පොත පිරෙන්න තොරතුරු නිකන් දීගෙන යන යෝග confused. දැන් මොළ පුත පොත පිරෙන්නම ලියුවට එකම වචනය දෙකයි උත්තර අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේ නිකන් ගොඩක් දෙන්න නැතුව divide කරගෙන topic එක අපිට small steps ළමයට තේරෙන විදිහට ළමයට lesson එක දෙන්න පුළුවන්. ඇත්තටම ළමයව education should not focus only on marks. මේ අධ්‍යාපනය ක්‍රමය මාක්ස් වලටම ළමයට පුරුදු කරන්න රකයි. ෆස්ට් වෙන්න ඕනයි, මාක්ස් ගන්න ඕනේ, වැඩි ලකුණු ගන්න ඕනේ. ටීචර්ස් උත්සාහ කරන්න ඕනයි how students think and learn. ඒගොල්ලන්ට ස්වයං ඇගීම් ප්‍රබෝධනය කිරීමට තමන් ඉගෙන ගත්ත දේ තමන් මොකක්ද ඉගෙන ගන්නේ කියලා ළමයා දැනගන්න ඕනේ. අන්තිමට ටීචර් අනිවාර්යෙන් what did you learn today? What part was difficult? අද ඉගෙන ගත්තේ මොකද්ද? මේකේ මොකද්ද අමාරුම දේ? ඒ කියන්නේ එයාටම self evaluation එකක් කරන්න දෙන්න ඕනේ. ඒක vibrate classroom එකක් හදන්න ඕන. සක්‍රිය සහ සජීවී පන්ති කාමරයක්. more active and lively classroom එකක්. හැමතිස්සෙම ප්‍රශ්න කරගෙන education games, group discussion ඒ වගේ දේවල් ළමයිත් එක්ක කරන්න ඕනයි. learn, unlearn, relearn. බලන්න මේක. දැන් ලෝකයේ කියන්නේ fast changing world එකක්. එතකොට knowledge and information හැමදාම අප්ඩේට් වෙන්න ඕන. අපිට එක තැන ඉන්න බෑ. අපි ඉස්සර ඉගෙන ගත්ත දේවල් අනාගතයට මදි. මදි වෙන්න පුළුවන් සමාවට ඊට වඩා සොයාගැනීම් කරගෙන මේක ඒක ආත්පසින් වෙනස් වෙන්න පුළුවන්. අපි ඉස්සර ඉගෙන ගත්ත දේවල්ම තියාගෙන ඒක තමයි හරිම කියලා අපිට කියන්න බෑ. ඒක වෙනස් වෙනවා. ඒක නිසා ටීචර් කෙනෙක් වුණත් දරුවෙක් වුණත් continuous learner කෙනෙක් වෙන්න ඕන. continuous learner කෙනෙක්. අපි මුලින් ඉගෙන ගත්ත දේ අපි learn කරනවා. මුලින් ඉගෙන new knowledge and skills. then සමහර වෙලාවට අපි learn කරපු දේවල් පරණ නම් අදහස් දැන් වෙනස් වෙලා නම් එතකොට අපි ඒක unlearn කරන්න ඕනයි. finally update කරගන්න අපි relearn කරන්න ඕනේ. අලුත් දේවල් improvement එක කරගන්න new relearn කරන්න ඕනේ. ඇත්ත මේ process එකට අපි flexible and adaptable වෙන්න ඕනේ මේකට. ඒතකොට තමයි අපිට මේ method එක කරන්න පුළුවන්. learn, unlearn, relearn. අපි ඉගෙන ගත්ත දේවල් learn, ඉගෙන ගත්ත දේවල්. දැන් ඉගෙන ගත්ත දේවල් දැන් සමාජයට ගැලපෙන්නේ නැත්නම් ඒක old ideas නම් ඒක අනිවාර්යෙන් unlearn කරන්න ඕනේ. අපේ knowledge එක update කරගන්න අපි අනිවාර්යෙන් relearn කරන්න ඕනේ. එක තැනම ඉන්න අරකයි. දැන් අපේ පූර්ව දැනුම ගැන බලන previous knowledge experience. ළමයින්ට ඇත්තටම already ඒව තියෙනවා. ළමයි පන්තියට එනකොට සමාජ ගුණ ළමයිට ඒක දන්නවා. ඒක කනෙක්ට් කරන්න ඕනයි මේ අපේ අලුත් knowledge එකට. අපි දෙන දේ ගැන. ඒක අනිවාර්යෙන් community experience with the pollution and or recycle. ළමයින්ට pollution වෙන්නේ මොකද recycle කරන්න කියලා ළමයි දන්නවා.
ඒත් අපේ ලෙසන් එකට අපේ මේවකට කනෙක්ට් කරලා ඒක රියල් ලයිෆ් එකට කනෙක්ට් කරලා තමයි ළමයිට ලෙසන් එක දෙන්න ඕනේ. ළමයිගේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක අනිවාර්යෙන් අපේ ලෙසන් එකට කනෙක්ට් කරගන්න ඕනයි. ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක, ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක, එතකොට පන්ති කාමරය මේ ගොඩක් ළමයිගේ සහයෝගයෙන් අපි පන්ති කාමරේ ලෙසන් එක කරන්න පුළුවන්. ඉන්ටරැක්ටිව් ක්ලාස් රූම් එකක් වෙනවා. තර්ක කිරීම සහ විශ්වාස කිරීම ළමයින්ට තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න ඕනයි. එතකොට තමයි අපි ළමයි තමන්ගේ අදහස් නැගිටලා ඉදිරිපත් කරන්නේ. ක්ලාස් රූම් එකේ ඩිස්කෂන් එක අනිවාර්යෙන් අවශ්‍ය එකයි. ළමයි තමන්ගේ ආගියුමන්ට් එක ඉදිරිපත් කරන්න දෙන්න ඕනේ. ඉස්සර පන්ති කාමරේ වගේ ඔයා වාඩි වෙන්න මමනේ ටීචර් ඒ වගේ දේවල් කියන්නේ නැතුව. වටිනාකමක් දැන් এডুকেෂන් උදව් කරන ළමයාගේ ඩෙවලොප් කරන්න පොසිටිව් වැලියු ඒ කියන්නේ responsibility respect and ethical thinking මේ වටිනාකම ළමයා ඉගෙන ගන්න ඕන අධ්‍යාපනය තුලින් නැත්තම් පොතේ විතරක් සීමා වෙන්නේ නැතුව ඒ සිතීමේ ක්‍රම ගත්තොත් සිතීමේ ක්‍රම දෙකක් තියෙනවා inductive reasoning and deductive reasoning එතන inductive reasoning කියන්නේ මොකද්ද ළමයි observing the pattern and draw the general conclusion pattern එක observe කරලා conclusion එක දෙනවා student observe කරනවා that plants grow better sunlight එකේ ගස් එක හොඳට වැවෙන වෙයි කියලා එතකොට ළමයා conclusion එක දෙන්නේ sunlight is important for the plant growth ඒ ළමයා දන්න දේ observe කරපු දේ conclusion එකට දානවා about deductive learning කියන්නේ applying generally rules and the specific situation. ඒ general rule එකක් හැම situation එකකම ඒගොල්ලෝ ඒක use කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක observe කරන්නේ නැහැ. general rule එකක් තියෙනවා. ඒ කියන්නේ for example all the members have lunch. members lunch තියෙනවා කියලා ළමයි දන්නවා. එතකොට where that lunch තියෙනවා කියලා ඒගොල්ලෝ තීරණය කරනවා. ළමයි තර්ක කරනකොට ඒ කියන්නේ ඉන්කරෙක්ට් ආගියුමන්ට්ස් වලට එන්න පුළුවන්. ළමයින්ට තේරුම් ගන්න ඕන ඒගොල්ලන්ගේ මේ වීක් ආගියුමන්ට් එක. ඒගොල්ලන්ගේ මේ තින්කින් එක ළමයි තේරුම් ගන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක තේරුම් ගන්න ටීචර්ස් ළමයින්ට උදව් කරන්න ඕනයි. දැන් modern teaching approaches එකේ ටීචර්ස්ලට ළමයින් ඉගෙනුම් ක්‍රම තියෙනවා. game based learning මම කලින් කිව්වා වගේ blended learning experience learning ඒ කියන්නේ අත්දැකීම් මගින් ඉගෙන ගැනීම individual learning methods මේ හැමදේම ළමයා ඉගෙන ගන්නවා. අද අපි අවසන් කිරීමට පෙර අද අපි කතා කළේ effective classroom management සහ student engagement ගැන. අපි දැක්ක හොඳ classroom management එකක් තිබුණා නම් ළමයින්ට safe organizing positive learning environment එකක් අදලා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම student engagement තිබුණා නම් student engagement එකක් තිබුණා නම් ඒ ළමයිව සක්‍රීයව සහභාගී කරගන්න පුළුවන් පන්ති කාමරයේ ඒ activities වලට. එතකොට ඒගොල්ලෝ lesson එක තේරුම් ගැනීමටත් පුළුවන් වෙනවා. අද අපි තවත් බැලුවා innovative teaching method. ඒ කියන්නේ නවීන ඉගෙනුම් ක්‍රම තියෙන වාසි ළමයි වර්ග ඒ ගැන අපි කතා කරා. ඒ නිසා ගුරුවරයෙක් වශයෙන් ටීචර් කෙනෙක් වශයෙන් අපි අපේ රෝල් එක lesson explain කරන්න විතරක් සීමා නොකර අපි අනිවාර්යෙන් facilitator guide motivator කෙනෙක් වෙන්න ඕන. එතකොට තමයි ළමයි ආසාවෙන් ඉගෙන ගන්නෙ. අපි ඒ වගේ සමාජයක් ඇති කරමු. අවසාන වශයෙන් අපි innovative teaching method භාවිත කරලා ළමයින්ට creative thinking confidence learners develop කරන්න අපි දරුවන්ට උදව් කරමු. Thank you.